ඔබට කවදා හරි දවස ගානේ දුවලා මහන්සියලා දවස අන්තිමට මම අද මොනවද කළේ කියලා හිතලා තියනවද? හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දීලා, හැමෝගෙම වැඩ කරලා දීලා, හරියට රූකඩයක් වගේ ජීවත් වෙනවා කියලා හිතලා තියනවද? අද මම කියන්නේ සමන්ගේ කතාව ගැන. සමන් කියන්නේ හරියට අපි වගේම කෙනෙක්. එයා මහන්සියලා වැඩ කළා. හැබැයි එයාට හැමතිස්සෙම දැනුනේ එයාගේ ජීවිතේ පාලනේ තියෙන්නේ එයාගේ යතේ නෙමෙයි වෙනත් අය යතේ කියලා. එයාගේ බොසා, එයාගේ පවුලේ අය, එයාගේ යාළුවෝ මේ හැමෝම තමයි එයාගේ දවස තීරණය කළේ. එක දවසක් සමන් තීරණය කළා ඇති. ඊට පස්සේ මෙහෙම වෙන්න බෑ. එදා තමයි එයාට ස්ටීවන් කවී ලියූ The 7 Habits of Highly Effective People කියන පොත හම්බුනේ. ඒ පොත එයාගේ ජීවිතේට මඟ පෙන්වන සිතියමක් වුණා. අද අපි කතා කරන්නේ ඒ සිතියම ගැන. මේ පොතේ කවි මුලින්ම කියන්නේ පුරුදු 7 ගැන නෙමෙයි. එයා කියන්නේ අපි ලෝකයේ දකින විදිය අපේ දෘෂ්ටි කෝණය ගැන. හිතන්න ඔයා ඉන්නේ කොළඹ කොටුවේ. ඔයාට ඕනේ ගාල්ලට යන්න. මම ඔයාට දෙනවා ලස්සනට print කරපු හරිම පැහැදිලි සිතියමක්. ඔයා ඒක බලන් යන්න පටන් ගන්නවා. හැබැයි පැය ගාණක් ගියත් ඔයාට ගාල්ල හොයාගන්න බෑ. පස්සේ ඔයාට තේරෙන්නේ මම ඔයාට දීලා තියෙන්නේ නුවර නගරයේ සිතියමක් කියලා. දැන් ඔයා කොච්චර වේගෙන් ගියත් කොච්චර උනන්දුවෙන් වැඩ කළත් වැරදි සිතියමකින් කවදාවත් හරි තැනට යන්න බෑ නේද? අන්න ඒ වගේ අපේ ජීවිතේ සාර්ථක වෙන්න නම් මුලින්ම අපේ හිතේ තියෙන සිතියම, ඒ කියන්නේ අපි හිතන විදිය හරි එකක් වෙන්න ඕනේ. මේ පුරුදු 7 තමයි හරි සිතියම හදාගන්න උදව් කරන්නේ. පළවෙනි පුරුදු 3 කියන්නේ අපේ පුද්ගලික ජයග්‍රහණය, ප්‍රයිවට් වික්ටරි වෙනුවෙන්, ඒ කියන්නේ වෙන කාටත් කලින් අපිව අපි පාලනය කරගන්න ඉගෙන ගන්න එක. පළවෙනි පුරුද්ද කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. be proactive. මේකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ කැප්ටන් ඔයා කියලා තේරුම් ගන්න එක. සමන් ඉස්සර හැම දෙයකටම ප්‍රචාර දැක්වුවා. වැස්සොත් දවසම අවුල්, ලොක්කා බැන්නොත් මූඩ් එක අවුල්. ඒත් එයා ඉගෙන ගත්තා සිද්ධියක් සහ ඒකට දක්වන ප්‍රතිචාරය අතර පොඩි හිඩසක් තියෙනවා. ඒ හිඩස ඇතුලේ Tamanට තෝරා ගැනීමේ නිදහස තියෙනවා කියලා. බනින එක ලොක්කගේ වැඩේ. ඒකට කේන්ති ගන්නවද නැද්ද කියන එක Tamanගේ තීරණය. දෙවනි පුරුද්ද යන්න ඕන තැන හිතේ තියාගෙන ගමන පටන් ගන්න. begin with the end in mind. හිතන්න ඔයා ගොඩක් වයසට ගිහින් ඉන්න දවසක් ගැන. එදාට මිනිස්සු ඔයාව මතක් කරන්න ඕන කොහොම කෙනෙක් විදිහටද? හරිම කරුණාවන්ත කෙනෙක්. එයා කවදාවත් බොරු කිව්වේ නැහැ. එයා අනිත් අයට උදව් කළා. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේ ටාගට් එක. ඒක හිතේ තියාගෙන වැඩ කරනකොට අතරමඟ අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති කරන එක නතර වෙනවා. තුන්වෙනි පුරුද්ද වැදගත් දේ පළමුව කරන්න. put first thing first. දැන් ඔයා කැප්ටන්. ඔයාගේ ගමනාන්තය ඔයා දන්නවා. දැන් තියෙන්නේ නැව හරියට පදවාගෙන යන්න. අපේ ජීවිතේ වැඩ වර්ග දෙකක් තියෙනවා. හදිසි urgent දේවල් සහ වැදගත් important දේවල්. ගොඩක් අය හිර වෙන්නේ හදිසි ඒත් වැදගත් නැති දේවල් වල. උදාහරණයක් විදිහට social media වල නිකන් ඉන්න එක වගේ. සාර්ථක මිනිස්සු අවධානය දෙන්නේ හදිසි නැති ඒත් වැදගත් දේවල් වලට. උදාහරණයක් විදිහට අනාගතයේ සැලසුම් කිරීම, සෞඛ්‍ය ගැන හිතන එක, සමන්තා ගොඩනගා ගැනීම වගේ දේවල්. මේ පුරුදු තුනේ සමන් එයාගේ ජීවිතේ පාලනය එයා අතට ගත්තා. ඊළඟ පුරුදු තුන කියන්නේ අපේ පොදු ජයග්‍රහණය, පබ්ලික් වික්ටරි වෙනුවෙන්, ඒ කියන්නේ තනියම දිනනවා වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා දිනන හැටි ඉගෙන ගන්න එක. හතරවෙනි පුරුද්ද දෙගොල්ලෝම දිනන ලෙස හිතන්න. think win win. සමන් ඉස්සර හිතුවේ ජීවිතය කියන්නේ තරඟයක් කියලා. කවුරු හරි දිනන්න නම් තව කෙනෙක් පරදින්නම ඕනේ කියලා. ඒත් මේ පුරුද්දෙන් එයා ඉගෙන ගත්තා වින් වින් විසඳුම් හොයන්න. ඒ කියන්නේ මමත් දිනනවා ඔයත් දිනනවා කියන තැනට එන එක ගැන. මේක ආකල්පයක් හැම ප්‍රශ්නයකටම හැමෝටම වාසිදායක විසඳුමක් තියෙනවා කියලා විශ්වාස කරන එක. පස්වෙනි පුරුද්ද පළමුව තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඉන්පසු තේරුම් කරවන්න. seek first to understand then to be understood. ඒක තමයි sannivedanaye රන් රීතිය. අපි ගොඩක් වෙලාවට අහගෙන ඉන්නේ උත්තර දෙන්න මිසක් ඇත්තටම තේරුම් ගන්න නෙමෙයි. හරියට දොස්තර කෙනෙක් ලෙඩේ අහන්නේවත් නැතුව බෙහෙත් නියම කරනවා වගේ. සමන් ඉගෙන ගත්තා ප්‍රශ්නයකට විසඳුම් දෙන්න කලින් අනිත් කෙනාගේ පැත්තෙන් මේ දිහා බලන්න. එයාට අහුම්කම් දෙන්න. එතකොට ප්‍රශ්න ගොඩක් ඉබේම විසඳෙනවා. 6 වෙනි පුරුද්ද සහයෝගීතාව වර්ධනය කරන්න. synergies. synergy කියන්නේ 1.1.2 නෙවෙයි 1.1.3යි නැත්නම් 10යි වෙන එක. ඒ කියන්නේ එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරලා එකතු වෙලා වැඩ කරනකොට තනියෙන් කවදාවත් හදන්න බැරි අලුත් විශිෂ්ට දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන එක. හරියට වාද්‍ය වෘන්දයක් වගේ. එක එක භාණ්ඩ වලට තියෙන්නේ වෙනස් වෙනස් ශබ්ද. ඒත් ඔක්කොම එකතු වුණාම හැදෙන්නේ මිහිරි සංගීතයක්. දැන් ඔයා දන්නවා ඔයා කවුද කියලා. ඔයාට යන්න ඕනේ කොහෙද කියලා. අනිත් ඇත්ත එක සහයෝගයෙන් වැඩ කරන හැටිත් දන්නවා. හැබැයි මේ හැමදේම කරගෙන යන්න ශක්තියක් ඕනේ. අන්න ඒකට තමයි 7 වෙනි පුරුද්ද තියෙන්නේ. 7 වෙනි පුරුද්ද කියත මෝහත් කරගන්න. ශාපන්ද සෙව්. හිතන්න දවසක් මහන්සිලා ගස් කපන මිනිස්සෙක් ගැන. එයාගේ කියත මොට්ට වෙලා. ඔයා යට කියනවා ටිකක් වෙලා අරගෙන ඔය කියත මෝහත් කරගන්න කියලා. එයා කියනවා මට වෙලාවක් නැහැ මට ගහ කපන්න තියෙනවා කියලා. අපිත් අපේ ජීවිතේට කරගන්නේ ඒ දේමයි. කියත මෝහත් කරනවා කියන්නේ අපේ ජීවිතේ ප්‍රධාන පැති 4ක් නඩත්තු කරන එක. 1. ශරීරය බොඩි. හොඳට කෑම කන එක, ව්‍යායාම කරන එක. 2. මනස මයින්ඩ්.
පොත් කියවන එක අලුත් දේවල් ඉගෙන ගන්න එක. 3. හදවත heart පවුලේ අය යාළුවෝ එක්ක හොඳ සබඳතා පවත්වන එක. 4. ආත්මය soul භාවනා කරන එක සබහදමත් එක්ක ඉන්න එක Tamanගේ වටිනාකම ගැන හිතන එක. මේ දේවල් වලට වෙලාව වෙන් කරන එක නාස්තියක් නෙමෙයි ඒක ආයෝජනයක්. සමන් මේ පුරුදු හත එයාගේ ජීවිතේ සිටියම කරගත්තා. එයා තාමත් කාර්යබහුලයි. ඒත් දැන් එයාට අතරමං වෙලා වගේ දැනෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ කැප්ටන් එයාමයි. මේ පුරුදු හතම එකපාර කරන්න අමාරුයි. ඉතින් මේ සතියට එකක් තෝරගන්න. සමහර විට ඒ කන්ට්‍රෝල් එක වාගේ අතර ගන්න එක වෙන්න පුළුවන්. නැත්නම් කීයද මුවහත් කරගන්න එක වෙන්න පුළුවන්. ඒ එක පුරුද්දක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. ඔබ කැමතිම පුරුද්ද මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. සතිය ව්‍යාපාරික පොත සීරීස් එකෙන් ඊළඟ සතියේ එන්නේ ධනය උපදින රහස් ගැන කියවෙන නැපෝලියන් හිල්ගේ Think and Grow Rich පොතේ කතාවක් අරගෙන. ඒක අහන්නත් අපිත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක දිනපතා කරන පුංචි පුංචි පුරුදු වල එකතුවක්.